විදේශගත ඔබ මේ රටට වැඩිම විදේශ විනිමය ගෙන එන අය බව මුළු රටම දන්නවා. එදා තේ පොල් රබර් වලින් අපේ ආර්ථිකය පණ ගැහිලා තිබුණා. අද මේ ආර්ථිකය පණ ගැන්වෙන්නේ විදේශගත ඔබේ දහඩිය මහන්සිය තුලින්. ඒ නිසා නිරන්තරයෙන්ම මේ රටේ ඉන්න හැම කෙනෙකුටම පාලකයන්ට පමණක් නොවේ අපි හැමෝටම වගකීමක් තිබෙනවා විදේශගත ඔබ ආරක්ෂා කරගන්න. නමුත් මේ අපි මුණ දීලා ඉන්නේ ඔබේම තවත් එක් සමාජිකාවක් අපට ආරක්ෂා කරගන්න බැරි කමට තමන්ගේ ළමා කාලයම විනාශ කරගත්ත ජීවිතේ තාරුණ්‍යයට පය තබද්දිම හිස ගසා දැමීමකට ලක් වෙච්ච අහිංසක ශ්‍රී ලාංකික දියණියක් වෙනුවෙන් කතා කරන්න. තර්ඩ් අයි වැඩසටහන තුලින් අපි හැම විටම උත්සාහ කරේ අනිත් අය බලන්නේ නැති පැත්තකින් මේ රට මුණ දෙන ප්‍රශ්න දිහා බලන්න. රිසානා නාෆි අපේ රටේ ලැදරියක් අපේ රටේ ඉස්කෝලේ ගිය ශිෂ්‍යාවක්. ඒ ශිෂ්‍යාව විදේශගත වෙන්නේ තමන්ගේ දුප්පත්කම බඩගින්න විඳ දරා ගන්න බැරි කමට තමන්ගේ තාත්තා තමන්ගේ පවුල රැක ගන්න දරන වේදනාව ඔබ වගේම ඇයටත් දරා ගන්න බැරි වෙච්ච හින්දා පවුලක් කෙසේ හෝ හිස ඔසවනවා බලන්න තමන්ගේ ළමා කාලය අමතක කරලා හොර රහසේ විදේශගත වෙච්ච රිසානා නාෆි ආයි මේ මව්බිමට එන්නේ නැහැ. මේ මුළු මව් බිමම ඇය වෙනුවෙන් හඬනවා. ඒ විතරක් නෙමෙයි මොන රටක හිටියත් විදේශගත වෙලා ඉන්න හැම ශ්‍රී ලාංකිකයෙක්ම ඇය වෙනුවෙන් හඬනවා. අපි ඇය වෙනුවෙන් මොකද කරන්නේ? ඇය වෙනුවෙන් අපිට කරන්න විශාල කාර්යභාරයක් තියෙනවා. ඇය වෙනුවෙන් මින් ඉදිරියට කිසිම විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට මෙවන් අකරතැබ්බයකට මුහුණ දෙන්න මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න ශ්‍රී ලාංකික අපි පාලකයන් සමග එක් වෙලා කටයුතු කරන්න ඕනේ. රිසානා නාෆික් ගැන බොහෝ දේශපාලඥයෝ කතා කරා. ඒවට තිබුණා බොහෝ දේශපාලන මුහුණුවරක්. හැබැයි අපි දැක්කා මේ හැමෝම අතරේ එක් හදවතක් රිසානා වෙනුවෙන් වැළපෙනවා. රිසානා වෙනුවෙන් හඬ නගනවා. ඒ හදවත අපි අද තර්ඩ් අයි වේදිකාව වෙත කැඳවාගෙන ආවා. ඔහු නළුවෙක්. වෙන වෙලාවක අපිට ඔහු හමු වුණා නම් කතා කරන්න බොහොම රසවත් සංවාදයකට යන්න පුළුවන්. නමුත් රංජන් රාමනායක කියන ඒ නළුවා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් සමග අද අපට කතා කරන්න වෙන්නේ දුක්බර සිද්ධියක් පදනම් කරගෙන. ඔව් රංජන් රාමනායක මන්ත්‍රීතුමා. රිසානා ගැන අපට වඩා බොහෝ දේවල් ඔබ දන්නවා. අපි එතනින් පටන් ගමු. ඔබ මොනවද අපි නොදන්න දෙයක් රිසානා ගැන දන්නේ? ඇත්තම නදීරා ස්තුතියි. බොහෝ නාලිකා රිසානව අමතක කරලා තියෙද්දි channel 1 නාලිකාව සහ ඔබ මේ දුන්න අවස්ථාව මම ඊටාම ගෞරවයෙන් ප්‍රශංසා මුඛයෙන් සිරස නම ආචාර කරනවා. ඇත්තටම මේ ඝාතනයට දැන් මාධ්‍ය තුලින් දෙන්න යන්නේ වෙනම මුහුණුවරක්. මම අද බලාපොරොත්තු වෙනවා channel 1 නාලිකාවෙන් සහ ඔබ සමග රිසානා නාෆික් ගැන ඇත්තම කතාව මේ මුළු ලෝකෙටම පහදලා දෙන්න. රටේ සිද්ධ වෙන සිදුවීම් ගැන මේ විදේශගත වෙච්ච අයට ඔවුන් නොදන්නා පැත්ත ප්‍රකාශ කිරීම. ඒ නිසා ඔබතුමාට ඉතාමත් හොඳින් අවස්ථාව තියෙනවා. රිසානා කියන්නේ කවුද? ඇගේ ඇත්ත කතාව මොකද්ද කියන කාරණාව පැහැදිලි කරන්න. ඇත්තම නදීරා මට මතකයි මීට අවුරුදු 3කට වගේ ඉස්සෙල්ලා මම අල් ජසීරා සහ BBC මාධ්‍යවේදීන් කීප දෙනෙකු සමග උදේ පාන්දර මම පිටත් වුණා. පාන්දර 3ට 4ට වගේ මුත්තූර්වල ඇයගේ නිවසට. ඇයගේ නිවසට යන්න ප්‍රධාන හේතුව උනේ ඇය ගැන සැබෑ පින්තූරය, ඇත්ත පික්චර් එක, ඇත්ත කතාව සොයා ගැනීම අරමුණේ. මේ සියලු මාධ්‍යවල ගියා ඇයගේ වයස 1982 කියලා. මට ඕන උනේ ඇගේ සැබෑ උපැන්න සහතිකය. ඒකේ කොපියක් මා ළඟ තියෙනවා. එතකොට ඇගේ විදුහලේ ඇයට උගන්වපු ගුරුවරුන් හම්බෙන්න, ප්‍රින්සිපල්ව හම්බෙන්න, ඇගේ මව්ව, පියාව, නැගණියන් දෙදෙනාව, මල්ලිව මේ සියලු දෙනා හම්බෙලා ඇත්තටම කතා කරලා එන්නේ. මේ අරමුණෙන් අපි ගිය වෙලේ
මම මුලින්ම අම්මලා තාත්තලා හම්බෙලා ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ මට පුළුවන් වුණා ඉංග්‍රීසි සහ සිංහල භාෂාව දන්න එයාගේ ගුරුවරයාව සහ එයාගේ ප්‍රින්සිපල්ව හම්බෙන්න. ඒ ප්‍රින්සිපල් කිව්ව කතාව අහද්දි එයා කිව්ව කතාව තමයි රිසානා ආගම දහමට ඊටාම ලැබි ඊටාම අහිංසක දරුවෙක් ප්‍රිෆෙක්ට් කෙනෙක් බවට පත් වෙලා. එයාගේ ශිෂ්‍ය නාවිකාවක් වෙලා හිටියා ඉස්කෝලේ. එතකොට මෙයාගේ හොබි එක මෙයාගේ විනෝදාංශය තමයි ඉස්ලාම් ධර්මය අනිත් දරුවන්ට ඉගැන්වීම. පාසල් අහවර වෙලා ඉස්ලාම් ධර්මයේ උගන්වලා තිබුණා ගමේ අයට. ඉස්කෝලේ ළමයිටත් උගන්වලා තිබුණා. ඊටාම හොඳ අනුන්ට උදව් කරන ගමේ අය කිව්වා එයා ඒගොල්ලන්ගේ දරුවන් පවා බලා ගන්න අහිංසක බොහොම සංවේදී හදවතක් තිබුණු දරුවෙක්. දැන් මේ දරුවාව මේ අවුරුදු 17 දරුවා මම මේ කියන්නේ මිනිමරුවෙක් බවට පත් කරලා දිනවා. ඇගේ උපන්දිනේ 1988 පෙබ්‍රුවාරි 4 වෙනිදා. එතකොට රිසානාගේ තාත්තා කැලේ දර කඩලා තමුන්ට තියෙන එකම වස්තුව ගෙදර කරත්තයක් තියෙනවා. ගොඩෙකුත් එක්ක කරත්තයක්. මේ කරත්තෙන් කිලෝමීටර් ගණනාවක් කැලේ දර අරගෙන දර කඩලා අරගෙන යනවා ටවුන් එකට. මේවා විකුණලා තමයි රිසානවයි එයාගේ නංගිලා දෙන්නවයි මල්ලිවයි අම්මවයි ජීවත් කෙරුවේ. ඊටාම දුප්පත් පවුලක්. ඉතින් මේ ජීවන බර දරගන්න බැරුව ඊටාම අමාරුවෙන් මේ පවුල ජීවත් වුණේ. ඉතින් මෙතනට ආවා මුජර්ඩීන් කියලා ඔමාර් ට්‍රැවල්ස් කියන හොර රැකියා ඒජන්සියේ නියෝජිතයෝ. ඇවිල්ලා මේ රිසානා සහ ගෙදර අය විඳින දුක දැකලා මේගොල්ලෝ යෝජනා කළා මැද පෙරදිග මේ වගේ වෘත්තීන් තියෙනවා ලොකු ගාණක් හොයන්න පුළුවන් කියලා සිහින මාලිගාවක් හදලා මෙයාගේ අම්මට තාත්තට සහ මෙයාට කියද්දි මෙයා සත්භාවයෙන් මෙයා ඉදිරිපත් වුණා මට යන්න කැමති මම ගිහලා මේ පවුල ගොඩ දාන්න ඕනේ දරු මේ සහෝදර සහෝදරයන්ගේ අධ්‍යාපන උදව් වෙන්න ඕනේ ගයක් හදාවන්න ඕනේ කියන මතේ ඉඳලා මෙයා මේකට එකඟ වුණා. හැබැයි ඒ වෙනකොට රිසානා නීත්‍යානුකූලව විදේශගත වෙන්න තරම් වයසක හිටියේ නැහැ. අනිවාර්යයෙන් හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ රිසාන්ට වයස 1988 ඉපදුණු දරුවට එතකොට වයස අවුරුදු 16 අමාරයි. නැත්නම් 17ක් කිට්ටු වෙන්න වගේ. එතකොට මේ අය මොකද කරේ? මේ හොර ඒජන්සි කරුවන් මෑව පොළඹවගෙන මෑගේ අම්මලාව පොළඹවගෙන හොර පාස්පෝර්ට් එකක් හැදුවා 1982 පෙබ්‍රුවාරි 4 වෙනිදා දාලා. එතකොට මෑ කාන්තාව බවට පත් වෙනවා. ඒ කියන්නේ මැදවියෙක් කෙනෙක් ඒ වයස කාන්තාවක් විදිහට තමයි මෑව පිටත් කළේ සෞදි අරාබියාවට. එතකොට මේ ප්‍රශ්නෙට ඔමාන් ට්‍රැවල්ස් කියන ආයතනේ. එතකොට රැකියා ඒජන්සි කරුවන් ආපු තරව්කාර මුජර්ඩීන් කියලා දැන් ඉන්නේ අහිරේ. ඒ දෙදෙනෙක් හිරේ ඉන්නවා. පාස්පෝර්ට් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඒ හොර පාස්පෝර්ට් එකගෙන ගිහලා තියෙන්නේ. උපැන්න සහතික හොර උපැන්න සහතික හදපු එක්කෙනා. ග්‍රාම සේවක මේ සියලු දෙනා මේකට වගඋත්තර කරුවන්. අනිවාර්යයෙන් මගේ මරණයට මේ සියලු දෙනාම වග කියන්න ඕනේ. නමුත් අන්තිමට මැරුම් කෑවේ මේ කිසිම දෙයක් නොදන්න අනුන්ගේ රටකට භාෂාවක් දන්නේ නැතුව බේබි සිටර් කෙනෙක් ඇද්ද. දැන් මෙයා බේබි කෙනෙක් නේ. දැන් මෙයා ගිය ජොබ් එක රදින බේබි සිටර්. ළමයි බලා ගන්න. එතකොට දරුවෙක් ළමයි බලා දැන් ඒක තනිකර අරාබි රජයේම රැවටීමක්. මේ ප්‍රශ්නේ හරියට ගියා නම් අපේ රටේ නායකයන්ට සහ අපේ රටට කෝටි ගාණක මුදලක් ගෙවන්න වෙනවා සෞදි අරාබිය රජයට. අන්න ඒක තමයි මේක විකෘති කරලා මේ දරුවගේ ජීවිතේ පිටින් මේක යවුවේ. මේකට හරියට නම් වග කියන්න ඕනේ මම මේ කිව්ව පාර්ශව. ඉතින් මේ සියලු දෙනා එකතු වෙලා මේ අහිංසක දරුවගේ ඝාතනය කරලා අද සද්ද නැතුව කසාය බීපු ගොල්ලෝ වගේ ඉන්නවා. අපිට රිසානට මරණ දඬුවම නියම වුණා. රිසානා අතින් කිරි දරුවෙකුට කිරි පොවන්න ගිහිල්ලා ඒ කිරි අපි කියන්නේ පොඩි කාලේ මේ කිරි උගුරට ඇවිල්ලා ඉස්මොල්ලේ ගිහිල්ලා මේ දරුවා මිය ගියා. ඒකත් බොරුවක්. මම ඒක නිවැරදි කරන්න ඕනේ. මේ ගෙදර වැඩ කරනවා ළමයි ගණනාවක් හිටියා මේ ගෙදර. මේ ගෙදර වැඩ කරනවා තවත් පිලිපීන ජාතික බේබිසිටර් කෙනෙක්. එයාගේ වෘත්තිය තමයි මේ දරුවන් බලා ගැනීම. රිසානා මේ සිද්ධිය වුණ ගමන් මම මුලින්දලා කියනවනම් මේ දරිවිය ගිහිල්ලා සුමාන 2-3 මේ දරිවියට ගොඩාක් වැඩ කරන්න තිබුණා.
මෑට අරාබි භාෂාව දන්නේ නැහැ. අලුත් රටක් අවුරුදු 17ක ළමයි බලා ගන්න දෙන වැඩ ගොඩක් උයන්න තියෙනවා. මේ ඉන්න පිලිපීන් කාන්තාවට තමයි පැවිදිලා තිබුණේ දරුවන් බලා ගන්න. මේ ගෙදර ස්වාමිදුව දරුවන් ටික ගෙදර දාලා මේ රිසානා ડોක්ටර් කිෆායාට සහ ඇයගේ මවට සහ ඇයව හම්බෙන්න ගියා දෙපාරක් මරණින් පස්සේ ඇයගේ මව සාපියා මේ කියපු කතාවල් වලින් මං කියන්නේ. මට රිසානා හම්බෙලා නැහැ. මේ කියන සාක්ෂි. ඇගේ වචනෙන් කිව්ව සාක්ෂි. මේ අය ගෙදරින් එළියට ගියාම මේ පිලිපීන් හවුස්මේඩ් පිලිපීන් බේබිසිටර් පිලිපීන් ගෘහ සේවිකාව අතින් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඇය අරාබි භාෂාව හොඳට දන්නවා. ඇය අතින් කිරිපොවන්න ගියා දෙන්න ඊට පස්සේ මේ දරුවගේ අතට මේ රිසානාට දරුවා දුන්නා. දරුවාට කිරිස් පොල්ලේ ගියා මැරුණා. දරුවගේ මෑ උගුර අත ගෑවා හෙලෙව්වා පණ ගන්නට දෙන්න එකතු වෙලා ගෙදර ස්වාමිදුව දවල් shopping ගිහිල්ලා වෙළඳ සැලකට ගිහිල්ලා ආවා ගෙදරට දැක්ක දරුවා මැරිලා තියෙනවා ඇහුවා කෙලින්ම පිලිපීන් කාන්තාවගෙන් පිලිපීන් කාන්තාව දන්නව අනිවාර්යෙන් මේ වරදට ගෙලසින මරණයට පත් කරනවා ශරියා නීතිය යටතේ මුර්ග නීතිය යටතේ සෞදි අරාබියේ කෙලින්ම කිව්වා රිසානා අතින් දරුවා මැරුණා කියලා. මැරුණා කිව්ව ගමන් ස්වාමිදුව එක දිගට ඈට නොසෑහෙන්නේ එවෙලෙම පහර දුන්නා. ගෙදර මහත්තයාට කතා කළා. ඒ කියන්නේ හාම්පුතා පහර දුන්නා. අම්ලාම් පොලිසියට කතා කළා. අම්ලාම් පොලිසියෙන් ආවා. හොඳටම ගහලා මේ දරුවට නැති වද හිංසා දීලා හිස් කොලයකට අසනත් එක්ක ගත්තා සහතිකයක් මේ මරණයට මම වග කිය යුතුයි කියලා. පොලිසිය නෙමේ ඒ ස්ථානය. මේ මුර්ග රට මම කියන්න බය නැහැ. කවුරු මොනවා කිව්වත් මේ වගේ 21 වෙනි සියවසේ මෙහෙම මිනිස්සුන්ගේ මරණ මිනිස්සුන්ගේ බෙලි කපන අතපය කපන කසපාර දෙන්න ගල් භාගයක් වල්ලා ගල් ගහලා මූණට ගල් ගහලා මරණ රටක් සිවිලයිස් රටක් නෙමෙයි. ඒ රටේ ආගමනේ ඒ රටේ පවත්වාගෙන යන ආගමික චාරිත්‍ර අපි දන්නවා විවිධ ගෝත්‍රවල විවිධ ජාතීන් අතරේ විවිධාකාර වූ චාරිත්‍ර වාරිත්‍ර පවත්වනවා. නමුත් එහෙම කියලා අපේ අහිංසක පාසල් ශිෂ්‍යයෙක් මරන්න අයිතියක් නැහැ. ඉතින් කොහොම හරි දැන් මේ අම්ලාම් පොලිසිය කියන්නේ ඊටාම දරුණු පොලිසියක්. මම ඒගොල්ලෝ කරපු අනිත් දේවල් මම පැහැදිලි කරලා දෙන්නම්. එයාගේ සිද්ධ වුණ මේ අම්ලාම් පොලිසියේ තාඩන පීන්න ඇනුම් බැනුම් ගැහුම් සහ සියලුම වදහිංසා විඳගෙන මෑ පොලිසියට ගියා. පොලිසියේදී මෑට කකුල් වලට මාංචු දාලා මිනි මරු කාන්තාවක් යනවා වගේ ගෙනිහිල්ලා මෑට එතනත් ඇය එක දිගට ප්‍රකාශ කළා මම මේක කරේ නෑ කියද්දි ගහනවා ගහද්දි කියනවා කළා කියලා. නමුත් ඇගේ භාෂාව ඇය මොකද්ද කියන්නේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් භාෂා පරිවර්තකෙක් නෑ. අරාබි භාෂාවෙන් ගගහා අස්සන් අරගෙන මේක ඒ කියන්නේ අර පිලිපීන් කාන්තාවේ බේරීම සඳහා ස්වාමිදුවගේ බේරීම සඳහා මොකද අම්මා කෙනෙක් කවදාවත් මාස මේ දවස් කීපයක බිලිදෙක් දාලා යන්නේ නැහනේ. හරි අම්මා කෙනෙක්. අනිවාර්යයෙන්. ඒක අතිගරු ජනාධිපතිතුමාත් කිව්වා හරිනම් නඩු දාන්න ඕනේ මේ අම්මට කියලා. අතිගරු ජනාධිපතිතුමාගේ මට කිව්ව කතාවේදී ඒක එතුමත් කිව්වා. රංජන් හරිනම් නඩු දාන්න ඕනේ මේ අම්මට දවස් ගානක දරුවෙක් තියලා යනවා කියන එක. shopping යනවා කියන්නේ දරුවෙක්ව දාලා. ඉතින් මේ සේරව වහගන්න තමයි අර මිටි තැනින් වතුර ගලනවා වගේ මේ ළමයාගේ පිටින් මේ සේරු පාපේ ගියේ. නමුත් ඇය උසාවියේ මම කතාවේ ටිකක් ඉස්සරහට යනවා කියනවා. උසාවියේදී සෞදි අරාබියානු නීතිඥයන් ඉස්සරහ පිට ඇය කියා හිටියා මට පොලිසියෙන් ඊටාම තාඩන පීඩන නැති කළා මට ගැහුවා මම බලෙන් මට අස්සන් ගත්තා මගේ අතින් නෙමෙයි මේ මරණ සිද්ධ වුනේ කියලා. ඇයි ඒක ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයට කිව්වා. එතන ඒ උසාවියේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හිටියද රිසානා කියන දේ ට්‍රාන්ස්ලේට් කරන්න? අන්න ඒක තමයි හොඳ ප්‍රශ්නේ. ලංකාවේ මේ සිද්ධිය සිද්ධ වුණේ 2005 වසරේ. මට ජනාධිපතිතුමා කිව්වා ඕපන් චෙක් එකක් කරේ රංජන් ඕන ගානක් දාගන්න කියලා. දැන් ඒව දාලා වැඩක් නැහැ. මේක නඩු තීන්දුවක් වුණාට පස්සේ ඇපෑලුකුත් ඉදිරිපත් කළා. ඒකත් නිෂ්ප්‍රභ වුණාට පස්සේ දැන් ඕපන් චෙක් කරලා වැඩක් නැහැ. අපි ඒ අවශ්‍ය කාලෙදී ඇයට නීති පහසුකම් භාෂා පරිවර්තකයන් මෙහි නීතිඥයන් ඇව්වනම් අද රිසානා දුව තාමත් ජීවිතුන් අතර ඉන්නවා. ඒක ඒ වෙලාව යවන්න නැතුව දැන් ඒවල වැඩක් නැහැ. දැන් අපි මෙතනදී මතුවෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔබ දිගින් දිගටම ප්‍රකාශ කරද්දී මට වැටහිච්ච කාරණාව මේ සෞදි අරාබිය තුලදී මේ විදිහට අසරණ වෙලා Tamanට වෙච්ච
අසාධාරණ. එහෙම නැත්නම් Tamanට පවරපු මේ බොරු චෝදනාව ගැන රිසානා කරපු ප්‍රකාශය, ඇගේ අවංක ප්‍රකාශයවත් ඒ රටේ ජනතාවට, ඒ රටේ අධිකරණයට, ඒ රටේ පොලිසියට, ඒ රටේ හාම්පුතුන්ට පැහැදිලිව පරිවර්තනය කරගන්න කෙනෙක් හිටියේ නැහැයි කියන කාරණාව. මම හිතනවා දැන් ඔබ නිරන්තරයෙන්ම මේ විදේශගත කාන්තාවන් ඉන්න රටවල් වලට යනවා, ඔවුන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන කෙනෙක්. දැන් අපේ සෞදි අරාබියේ තානාපති කාර්යාලය ගත්තොත් ඒ තානාපති කාර්යාලයේ මේ ඒ රටේ භාෂාව දන්න කී දෙනෙක් ඉන්නවද? නදීලා හොඳ ප්‍රශ්නයක් ඔය ඇහුවේ. මේ තැන්වල ඉන්නේ දේශපාලන පත්වීම්, දේශපාලන හෙන්චයියෝ. අරාබි භාෂාවවත්, මෙයාට ශරියා නීතිය ගැනවත්, ඉස්ලාම් ධර්මය ගැනවත් යම් ඉංග්‍රීසි, සිංහල, දෙමළ මෙහෙන් යන ශ්‍රමිකයන්ගේ භාෂාවල් දන්නේ නැහැ. මේ අය ගිහිල්ලා කරන්නේ අර ධනවත් පාර්ශවය කියන්නේ රියාද් වල, ජිඩා වල ඉන්න මේ තෙල් සල්ලි වලින් ඔළුව උදුමුවාගත් මහා ධනපතියන්ගේ පැත්ත ගන්නවා මිසක් කවදාවත් මුත්තූර් වල මේ මැටි ගහපු ගෙදර ඉන්න පාර්ශවයේ පැත්ත ගන්නෙ නැහැ. මොකද ඔවුන්ට මාස් පතා මේ ලොකු රටවල් වලින්, මේ සෞදි අරාබිය වගේ රටවල් වලින් කෝටි ගණන් මුදල් ගලා එනවා. ලොකු ප්‍රශ්නයක්. මේ චෝදනාව බරපතල චෝදනාවක්. මම හිතන්නේ මේක මේ බොහෝ වෙලාවට අපි දකිනවා මේ මැද පෙරදිග විදේශගත වෙලා ඉන්න අයගේ ප්‍රශ්න දිහා, මේ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න දිහා බලද්දී මෙතුමා මේ කරන චෝදනාව බොහෝ විට අපිට අසන්නට ලැබෙනවා. මේ ගැන අපි බොහෝ දේවල් කතා කරන්න ඕනේ. හැබැයි මේ වගේ බරපතල ප්‍රශ්නයක් කතා කරද්දී අපිට එක දිගට කතා කරන්න අමාරුයි. අපි ඒ නිසා මද විරාමයකට යනවා.